අපේ අම්මා ඉස්සර මට පාඩම් කියලා දුන්න විදියට දැන් මං එයාට ෆෝන් එක යූස් කරන විදිය කියලා දුන්නොත් කොහොමද? එකපාරක් ස්ක්‍රීන්ෂොට් ගන්න විදිය කියලා දුන්නම තේරෙන්නේ නැද්ද? ආ? අවදානේ කොහෙද? කලින් පාර ෆෝන් එකට Wi-Fi කනෙක්ට් කරන විදිය කියලා දුන්නනේ. ආ? එතකොට කොහෙද හිටියේ? එතකොට කියලා දෙද්දි කොහෙද හිටියේ? නිදාගෙන හිටියේ? ආ? 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 කතා කරන්න. ඔයාලට පළවෙනි මාසේ පඩියෙන්ම ස්මාර්ට්ෆෝන් එකක් අරන් දීපු වැරද්ද තමයි මගේ. ඔයාලට ස්මාර්ට්ෆෝන් හරියන්නේ නැහැ. ඔයාලට හරියන්නේ මේ පොඩි චූටි ෆෝන්. එතකොට හරියට WhatsApp වල පෑන් පැඩ් ස්ටේටස් දාන්න ආසාව තිබ්බට මදි. අවදානෙන් අහගෙන ඒව හරියට කරන්න ඕනේ. ආ? එයාගේ ද ලතා ඇන්ටි. ඒ ගෑනු කෙනා මට DM කරනවා Instagram එකේ. ඔයාලට DM කරන්නවත් පුළුවන්ද? 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 ෆෝන් එක ගැන කියලා දෙද්දි අවදානේ ෆෝන් එකේ තියෙන්න ඕනේ. නැතුව රැට උයන්නේ මොනවද? දවල්ට උයන්නේ මොනවද? රෙදි හොදන්නේ. ඒවනේ මේ ඔළුවේ තියෙන්න ඕනේ. නේද? ෆෝන් එක ගැන අවධානය තියෙන්න ඕනේ. මතක තියාගන්න ආයි කියන්නේ. කියන්නත් එපා. ඒක උන්නේ තම WhatsApp එකවත් අරගන්න බෑනේ. කවදා WhatsApp කරලා මැසේජ් එකක් දාලා කෝල් එකක් ගන්න ඉගෙන ගනීද මන් දන්නේ. ආයි කියන්නේ. ප්ලීස් කියලා දෙනකොට අවධානයෙන් අහන් ඉන්න. ආයි කියන්න තියන්න එපා. First and last. තේරුණාද? First and last.